දැන් ඉතින් අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. ඒකට කියන්නේ මයෝපියා. එහෙමත් නැත්නම් නියර් සයිටඩ්නස් කියලා. ඒ කියන්නේ ළඟ තියෙන දේවල් ඔයාට පැහැදිලිවම පේනවා. නමුත් දුර තියෙන දේවල් ඔයාට පේන්නේ මීදුම වගේ. බොඳ වෙලා. ඒක නිකම්ම සිද්ධ වෙනවා. අඩුම තරමේ ඒක ඔයාට දැනෙන්නේවත් නැහැ. ආයි කියනනම් මේ මුළු එකම. ඒකට කියන්නේ මයෝපියා. එහෙමත් නැත්නම් නියර් සයිටඩ්නස් කියලා. ඒ කියන්නේ ළඟ තියෙන දේවල් ඔයාට පැහැදිලිවම පේනවා. නමුත් දුර තියෙන දේවල් ඔයාට පේන්නේ බොඳ වෙලා. මීදුම වගේ. ඒ කියන්නේ ළඟ තියෙන දේවල් ඔයාට පැහැදිලිම ඒකට කියන්නේ මයෝපියා එහෙමත් නැත්නම් නියර් සයිටඩ්නස් කියලා. ඒ කියන්නේ ළඟ තියෙන දේවල් ඔයාට පැහැදිලිවම පේනවා. නමුත් දුර තියෙන දේවල් ඔයාට පේන්නේ මීදුම වගේ. බොඳ වෙලා. ඒක නිකම්ම සිද්ධ වෙනවා. අඩුම තරමේ ඒක ඔයාට දැනෙන්නේවත් නැහැ. ඒක නිකම්ම සිද්ධ වෙනවා. අඩුම තරමේ ඒක ඔයාට දැනෙන්නේවත් නැහැ. මේකයි කාරණේ. මයෝපියා ආකාර දෙකක් තියෙනවා. ඒකෙන් එකක් ඔයාට ආපස්සට හරවන්න බෑ. මේකට කියන්නේ ස්ට්‍රක්චරල් මයෝපියා කියලා. අනිත් එකට කියන්නේ ස්ට්‍රෙස් මයෝපියා කියලා. ලංකාවේ ගොඩක් අයට තියෙන්නේ මෙන්න මේ මයෝපියා එක තමයි. අනිත් එකට කියන්නේ ස්ට්‍රෙස් මයෝපියා කියලා. ලංකාවේ ගොඩක් අයට තියෙන්නේ මෙන්න මේක තමයි. නමුත් මෙන්න මේක ඔයාට ආපස්සට හරවන්න පුළුවන්. වැදගත්ම කාරණය තමයි ඔයා ස්ට්‍රෙස් මයෝපියා වලට කරන ට්‍රීට්මන්ට්ස් කල් තියාම කරේ නැත්තම් එහෙනම් අනිවාර්යෙන්ම ඔයා ස්ට්‍රක්චරල් මයෝපියා වලට ගොදුරු වෙනවා. වැදගත්ම දේ තමයි ඔයා මේ ස්ට්‍රෙස් මයෝපියා වලට කරන ට්‍රීට්මන්ට්ස් කල් තියාම කරේ නැත්තම් එහෙනම් අනිවාර්යෙන්ම ඔයා ස්ට්‍රක්චරල් මයෝපියා වලට ගොදුරු වෙනවා. ඒ කියන්නේ කාලීනව ඔයාගේ පෙනීම අඩු වෙලා යනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ස්ට්‍රෙස් මයෝපියා වලින් බේරෙන්නේ කොහොමද කියලා. ආයෙත් කියනවා. ඒ කියන්නේ ඔයාගේ පෙනීම කාලීනව අඩු වෙලා යනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ස්ට්‍රෙස් මයෝපියා වලින් බේරෙන්නේ කොහොමද කියලා. ඉතින් මේ මයෝපියා තත්ත්වය බාල මහලු හැමෝටම තියෙනවා. පාසල් ශිෂ්‍යයන්ට බෝඩ් එක කියව ගන්න අමාරුයි. කාර්යාල සේවකයන්ට ස්ක්‍රීන් ටයිම් වලින් පස්සේ හැම දෙයක්ම බොඳ වෙලා පේන්නේ. අය කියනවා පාසල් ශිෂ්‍යයන්ට තමන්ගේ බෝඩ් අය කියනවා මේ මයෝපියා තත්ත්වය බාල මහලු හැමෝටම තියෙනවා. පාසල් ශිෂ්‍යයන්ට බෝඩ් එක කියව ගන්න අමාරුයි. කාර්යාල සේවකයන්ට ස්ක්‍රීන් ටයිම් පාසල් ශිෂ්‍යයන්ට බෝඩ් එක කියව ගන්න අමාරුයි. කාර්යාල සේවකයන්ට ස්ක්‍රීන් ටයිම් වලින් පස්සේ දේවල් බොඳ වෙලා පේන්නේ. හරි අය කියනවා මුළු එකම මේ මයෝපියා තත්ත්වය බාල මහලු හැමෝටම තියෙනවා. පාසල් ශිෂ්‍යයන්ට බෝඩ් එක කියවන්න අමාරුයි. කාර්යාල සේවකයන්ට ස්ක්‍රීන් ටයිම් ඉවර වුණාට පස්සේ දේවල් පේන්නේ බොඳ වෙලා. විශ්‍රාමික දෙමව්පියන් පවා රැට වාහන එළවීමෙන් වැළකීලා ඉන්නවා. විශ්‍රාමික දෙමව්පියන් පවා රැට වාහන එළවීමෙන් විශ්‍රාමික දෙමව්පියන් පවා රැට වාහන පැදවීමෙන් වැළකීලා ඉන්නවා. යෞවනයන් පවා දැන් ප්‍රශ්න කරනවා තමන් අන්ධ වෙයිද කියලා. යෞවනයන් පවා ප්‍රශ්න කරනවා
යෞවනීන් පවා දැන් ප්‍රශ්න කරනවා තමා දැන් අන්ත වේද කියලා. ඒත් ප්‍රශ්නය මේකයි. ඇයි හැමෝටම මේක වෙනදට වැඩිය සිද්ධ වෙන්නේ? ඔකේ කියනවා. ඒත් ප්‍රශ්නය මේකයි. ඒත් ප්‍රශ්නය මේකයි. ඇයි හැමෝටම මේක වෙනදටත් වඩා වැඩිපුර සිද්ධ වෙන්නේ? ඇත්තම කතාව මේකයි. ඇත්තම කතාව මේකයි.